ආයිබෝවන් අද අපේ මේ ගැඹුරු විමසුමෙන් අපි බලන්න යන්නේ දෙමාපියන්ට හුඟක් වැදගත් වෙන කාරණයක් ගැන. ඒ කියන්නේ දරුවන්ව තේරුම් ගන්න එක ගැන. ඔව් අපිට ලැබුණු මූලාශ්‍ර කිහිපයක්ම තිබුණා මේ කාරණේ සම්බන්ධයෙන්. හරියටම ඒ හැම එකකම වගේ කියවනු පොදු දෙයක් තමයි නිකන් දරුවන්ට ආදරය කරනවා වගේම සමහර විට ඊටත් වඩා එයාලව ගැඹුරින් වටහා ගන්න එක. ඔව් ඒක සෙනෙහසේ හරිම අත්‍යවශ්‍ය කොටසක් කියලා. හරියටම හරි. මොකද අර මූලාශ්‍ර පෙන්වන විදිහට දරුවෙක්ගේ හැම පොඩි දෙයකම හැසිරීමක කටහඬක විතරක් නෙවෙයි නිහඬතාවයක වුණත් යම් පණිවිඩයක් හැංගිලා තියෙන්න පුරවන්නලු. ඒක ඇත්ත. හැබැයි ගොඩක් වෙලාවට දෙමාපියන්ට මේක මඟහැරෙනව නේද? අනිවාර්යයෙන්ම සමහර අධ්‍යයන වලින් පවා කියුණා. මේ දරුවන්ගේ සමහර හිතුවක්කාර හැසිරීම් තියෙන්නේ ඒ කියන්නේ 80%ටම වගේ හේතුව ඇතුලේ තියෙන කියාගන්න බැරි දෙයක්. ඔව් කියාගන්න බැරි වුණු අවශ්‍යතාවයක් හරි පීඩනයක් හරි. මට මතකුණා අර උදාහරණෙත් එක මූලාශ්‍රයක තිබුණා මට පාඩම් කරන්න බෑ කියලා දරුවෙක් නිතරම කියනවා නම් ඔව් ඒක ඇත්තටම කම්මැලිකමම නෙමෙයි වෙන්න පුළුවන්. හරි. ඒ වෙනුවට සමහර විට මට මේක තේරෙන්නේ නෑ කියන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බයක්. මට බැරි වෙයි අසමත් වෙයි වගේ. නැත්නම් ගුරුවරයාට බයක් වගේ දෙයක්. ඉතින් මේ වගේ නොකියන දේවල් අල්ලගන්න තමයි අර සවන් දීම වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්ම. හැබැයි ඒ සවන් දීම කිව්වම ඒක නික වචන ටික අහගෙන ඉන්න එක විතරක් නෙවෙයි නේද? කොහෙත්ම නෑ. මූලාශ්‍රයවල ඒක පැහැදිලිවම කියනවා. වචනවලටත් එහා. කටහඬේ ස්වරය, ඉරියව්. ඔව් මුහුණ, ශරීර භාෂාව. මේ හැමදේම අර මූලාශ්‍රයක තිබුණා නේද? දරුවා කතා කරද්දී දෙමාපියෝ ෆෝන් එක පැත්තකින් තියන එක විතරක් වුණත් ඒකෙන් දරුවට අහන්න ඉන්නෝ කියන හැඟීම ගොඩක් වැඩි වෙනවා කියලා. ඔව් 70%කින් විතර. බලන්න පොඩි ක්‍රියාවෙන් ගොඩනගෙන විශ්වාසය කොච්චරද කියලා. ඒක නම් ඇත්තටම හිතන්න ඕන දෙයක්. ඉතින් ඒ විශ්වාසය තව ශක්තිමත් කරන්න, තේරුම් ගැනීම වැඩි කරන්න අර මූලාශ්‍රවල තිබුණු තවත් ප්‍රධාන උපක්‍රමයක් තමයි මේ හැඟීම් වළංගු කිරීම. emotional validation. ඒ කියන්නේ දරුවට දැනෙන දේ. ඒක තරහක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්. බයක් වුණත්. ඒක එයාට දැනෙන එක සාධාරණයි කියලා පිළිගන්න එක. හරියටම. ඔයාට ඒ වෙලාවේ දුක හිතෙන්නේ නැති වගේ සරල දෙයක් කියන එකෙන් පවා දරුවට දැනෙනවා යාව තේරුම් ගත්තා කියලා. හැබැයි එතනදී ඒක මූලාශ්‍රයක තිබුණු වැදගත් පැහැදිලි කිරීමක් මට මතකයි. මොකද? හැඟීම පිළිගන්නවා කියන්නේ ඒ හැඟීම් නිසා කරන වැරදි හැසිරීම අනුමත කරනවා කියන එක නෙවෙයි. හරි. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් ඔයාට තරහ ගියේක මට තේරෙනවා ඒත් බඩු වලට ගහන එක නම් හරි නෑ වඩි. ඒක හොඳයි. ඒ කියන්නේ හැඟීමයි හැසිරීමයි දෙකක් විදිහට දකින්න එක. ඔව්. මේ හැඟීම් පිළිගැනීම දරුවාගේ අර ආරක්ෂිත බැඳීම කියන එක ගොඩනගන්නත් කෙලින්ම උදව් වෙනවා කියලා තිබුණා. ඒක ඊටාම වැදගත්. ඒ වගේම තමයි දරුවාව විනිශ්චය කරන එක අඩු කරලා ප්‍රශ්න අහන එක. ඔව් ඇයි ඔයා එහෙම කළේ කියලා දොස් කියනවා වෙනුවට ඒ දේ කරනකොට ඔයාට මොකද හිතුනේ වගේ අහුවම. හරියටම. එතකොට දරුවාට තවස්තාවක් ලැබෙනවා එයාගේ පැත්ත කියන්න. ඒ වගේම එයාටම එයාගේ හැඟීම් ගැන හිතන්නත් එක උදව්වක් වෙනවා. හැබැයි ඉතින් මේවා එකපාරක් දෙපාරක් කළා මදි නේද? අර සුපුරුදු සංවාදවල වැදගත්කමත් මූලාශ්‍රයවල තිබුණා. අනිවාර්යයෙන්ම දවසකට පොඩි වෙලාවක් හරි අඩුම තරමේ විනාඩි 10ක්වත් පවුලේ හැමෝම එකතු වෙලා. ඔව් මුළු තවුලම එකතු වෙලා. නිකන් එදිනෙදා දේවල් ගැන විශේෂ දෙයක් නැතත් නිකන් කතා බහ කරන එක පුරුද්දක් කරගන්න එකේ වටිනාකම. ඒකෙන් තමයි අර ලොකු ප්‍රශ්නයක් ආවම උනත් කතා කරන්න අවශ්‍ය විශ්වාසය එන්නේ නේද? ඒක තමයි ඒ සුවපහසුව ගොඩනගන්නේ ඒ වගේ නිරන්තර සැහැල්ලු කතා බහ වලින්. ඒ කාරණේත් එක්කම සම්බන්ධ වෙන ගොඩක් මූලාශ්‍රවල හරිම තදින් අවධාරණය කරලා තිබුණු තවත් දෙයක් තමයි දරුවන්ව කවදාවත් අනිත් අයක සසඳන්න එපා කියන එක. අනේ ඔව් ඒක නම් අරයාගේ ලකුණු බලන්න මෙයා වගේ වෙන්න වගේ කතා. ඒවයින් දරුවගේ ආත්මාභිමානයට වෙන හානිය ඒක වාර්තාවක දත්තත් එක්කම තිබුණා. හරිම වෙඩි. දරුවට කෙලින්ම හිතෙන්දේ එයාව තියෙන විදිහට වටින්නේ නැහැ කියලයි. ඒක නම් ඇත්ත. එතකොට මේ හැම දෙයකින්ම පස්සේ මූලාශ්‍රවලින් මතුවෙන ප්‍රධානම අදහස මොකක්ද? මං හිතන්නේ මේ හැම උපදේශකම හරය විදිහට එන දේ තමයි දරුවෙකු තේරුම් ගන්නවා කියන එකේ අන්තිම අරමුණ වෙන්න ඕන. එයාව අපි කැමති විදිහට වෙනස් කරන එක නෙවෙයි. ඒ කියන්නේ ඒ දරුවාව එයාගේ හැඟීම් එක්ක, එයාගේ අදහස් එක්ක ඒ ඉන්න විදිහටම පිළිගන්න එක. ඒ පිළිගැනීම තමයි නියම සෙනෙහස කියන්නේ. ඒක තමයි. එහෙමනම්
අපේ මේ විමසුමෙන් හුඟක් පැහැදිලි. දරුවෙක් ඇතුළාන්ත ලෝකයට ඇතුළු වෙන්න නම් වචන විතරක් මදි. ඔව්. ඒ වචන පිටිපස්සේ තියෙන නොකියන දේවල් වලටත් සංවේදී වෙන්න ඕන. ඒ වගේම ඒ දරුවාගේ හැඟීම් විනිශ්චයකින් තොරව පිළිගන්න සූදානම් වෙන්නත් ඕන. අවසාන වශයෙන් අපි පොඩ්ඩක් මෙහෙම හිතමුද දරුවෙක් සමහර වෙලාවට කතා නොකර ඉඟි කරන දේවල් ඒ නොකියන පණිවිඩ ඒකෙම අපි මීට වඩා ටිකක් සැලකිලිමත් වුණොත් අපේ පවුලේ සම්බන්ධකම් වලට ඒක කොහොම බලපෑමක් කරයිද සමහර විට අපි කවදාවත් දැනගෙන හිටියේ නැති දෙයක් දරුවාගේ හිතේ තියෙන ගැඹුරු දෙයක්. ඒ වගේ දෙයක් අපිට තේරුම් ගන්න ලැබෙයිද නේද? ඒ ගැන හිතන්න ඇත්තටම වටිනා.